කෙලි සුබ දවසක් කියලා සියලුම ක්‍රිකට් වලින්ට ප්‍රාර්ථනා කරන ඉතින් මේ වෙද්දිත් ඔයාලා දන්නවා ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරඟාවලිය ආරම්භ වෙලා තිනවා. ඉතින් ප්‍රථම ටෙස්ට් තරඟේ පසුගිය අඟහරුවාදා ආරම්භ වුණා. ඉතින් අද තරඟාවලිය නැත්තම් පළමු ටෙස්ට් තරඟේ අවසාන දිනේ ඉතින් මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර ප්‍රථම ටෙස්ට් තරඟේ නම් ඩ්‍රෝ වීම නැත්තම් ජය පරාජයෙන් තොර වීමට වැඩි ඉඩකඩක් පවතිනවා. මොකද ප්‍රධාන වශයෙන්ම ප්‍රථම ඉනිමට බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 495ක් රැස් කරා. එහිදී නායක නජ්මුල් හුසේන් ෂෑන්ටෝ ලකුණු 148ක්, ඒ වගේම තමයි මුෂ්ෆික් රහීම් ලකුණු 167ක් රැස් කරමින් බංග්ලාදේශ ඉනිම සවිමත් කරා. ඉතින් ඊට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 485ක් පමණයි. ඉතින් එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් සහ කමිදු මෙන්ඩිස් අර්ධ ශතක රැස් කරගත් අතර ඉතාමත් අවාසනාවන්ත ලෙස සිය ප්‍රථම ටෙස්ට් දිස්ත ශතකය අහිමි කර ගැනීමට පැතුම් නිස්සංකට සිදු වුණා. ඒ ලකුණු 187 දී ඉතාමත් අවාසනාවන්ත ලෙස දෙවී ගියා වූ සිව්වන දිනේදී ඉතින් ප්‍රධාන වශයෙන්ම තරගාවලියේ මේ දක්වා ක්‍රියාත්මක වූ දින 4 තුලම පන්දු යවන්නට කිසිම සහයක් තනතිරුවෙන් ලැබුණේ නැහැ. මොකද තනිකරම දින 4ම මේ සෙෂන් 12ම පිතිකරුවන්ගේ පාරාදීසයක් බවට පත් වුණා. ඉතින් අද අවසානම සෙෂන් 3 ඉතින් මේ තරගයේ ප්‍රථම ටෙස්ට් තරගයේ ඉතින් අද අපි බලමු බංග්ලාදේශ කණ්ඩායම මේ වෙද්දී ලකුණු 187ක වැනි ලකුණු ප්‍රමාණයක් සිය දෙවෙනි ඉනිමට රැස් කරගෙන පවතිනවා. ඉතින් ඔවුන් අද දිවාහාරයට පැයක් පමණ කාලයක් වනතෙක් ඉතාමත් වේගයෙන් ලකුණු රැස් කරාවි. මොකද ඔවුන්ගේ කඩලු 3ක් පමණයි දෙවි ගොස් තියෙන්නේ. ඉතින් ඔවුන් ඉතාමත් වේගයෙන් ලකුණු රැස් කරාවි. සාමාන්‍යයෙන් ආසන්න වශයෙන් ලකුණු 300ක හෝ 320ක ලකුණු ප්‍රමාණයකට පැමිණ ශ්‍රී ලංකා කණ්ඩායමට නැවත පිතිකරණය යෙදීමට අවස්ථාව ලබා දෙවි. ඉතින් අද අපි බලමු ශ්‍රී ලංකා කණ්ඩායමට කොහොම අභියෝගයක් දෙන්න සිද්ධ වෙයිද කියලා බංග්ලාදේශ කණ්ඩායමට. මොකද අවසාන කාල සැසිය සහ අවසාන පැය 3 තුර ලකුණු 320ක් හඹා යනවා කියන්නේ ඒක ඉතාමත් අසීරු කාර්යයක්. ඉතින් ඉතාමත් ප්‍රවේගකාරී ඉනිම් කිහිපයක්ම අවශ්‍යයි. ඉතින් අපි බලමු මේ ඉනිම් කොහොම ඉනිම් වේද කියලා. ඉතින් අද තරගයේ තීරණාත්මක දවසක්. ඉතින් අද තරගයේ අද දිනේ සෙෂන් 3න් තමයි එම තරගය ප්‍රථම තරගයේ ඩ්‍රෝ වෙනවද නැත්නම් බංග්ලාදේශයට ජයග්‍රහණ හිමි වෙනවද ශ්‍රී ලංකාවට ජයග්‍රහණ හිමි වෙනවද කියලා තීරණය වෙන්නේ. ඉතින් මේක කොහොම වුණත් මේ තරගයේ ඩ්‍රෝ වුණොත් බංග්ලාදේශ කණ්ඩායම ජයගත්තා සමානයි. මොකද ඔවුන් ගාලු ක්‍රීඩා පිටියේ ශ්‍රී ලංකාවට එරෙහිව තරගයක් ජය පරාජයෙන් තොර කරගන්නවා කියන්නේ ඉතාමත් හොඳ තත්ත්වයක් බංග්ලාදේශ කණ්ඩායම. ඉතින් බලනකොට ඉතින් අනිවාර්යයෙන්ම තරගාවලියේ සවිස්තරාත්මක තොරතුරු සඳහා රැඳී සිටින්න